Hello guys, කොහොමද ඉතින්? මම අදත් ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා ටෙක්නිකල් ඩ්‍රැගන් කැම්ප් කියන YouTube channel එකට. මම අද ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ සීරීස් එකේ ගේන්න යන්නේ. ඔයගොල්ලන්ගේ තියෙන DVD piece එක හරි CD piece එක හරි තියෙන වීඩියෝ එක නැත්තම් ඔයකේ තියෙන සින්දුව කොහොමද ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක දාගන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේක ඩෙස්ක්ටොප් එකට විතරක් නෙමෙයි අපේ ලැප්ටොප් එකට පවා දාගන්න පුළුවන්. එහෙනම් guys අපි වැඩි කතා නොකර යමු අපේ අද වීඩියෝ එකට. අමතක කරන්න එපා වීඩියෝ එකට යන්න කලින් like එකක් දාලාම යන්න. හරි guys. අපි ඔක්කොටම කලින් guys මේකට අපිට අවශ්‍ය වීඩියෝ සීරීස් එකක් දාන්න ඕනේ. ඒ දාලා guys අපි යන්න ඕනේ එන්න මෙහෙම තියෙන this PC කියන එකට. හරි guys. දැන් අපිට එහෙම ගියාම පෙන්වුම් කරනවා guys 180 data D new volume E DVD hard drive F ruining 1 කියලා. ඇත්තටම කිව්වොත් මේ අන්තිමට තියෙන එක නම් guys හැමෝගෙම පෙන්වන්නේ නැහැ. හරි guys. අපි දැන් මේක download කරගන්න විදිහ තමයි guys. ඔයගොල්ලෝ මුලින්ම මේ යට side එකෙන් තියෙන පැත්තේ යටම තියෙන DVD RW drive F කියන එක select කරන්න ඕනේ. ඊට පස්සේ guys අපිට මෙන්න මෙහෙම තිරයක් පෙන්වුම් කරනු ලබනවා. දැන් අපේ guys අපේ වීඩියෝ සෙට් එක තියෙන්නේ මෙන්න මේ උඩ මේකේ. මම නම් තාම දන්නේ නැහැ guys මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මේකේ තියෙන ඒවා දැනගත්තාම ඕගලන්ට ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්න. හරි guys. එහෙනම් යන් අපි අපේ වැඩේට. දැන් guys ඔයගොල්ලෝ මේ වීඩියෝ TC කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ guys අපිට මෙන්න මෙහෙම තිරයක් පෙන්වුම් කරනවා. එතකොට guys අපිට මේ උඩ දෙකෙන් අපිට වීඩියෝ ටික කොපි කරගන්න බෑ. ඒ නිසා අපි මේ යට තියෙන ඔක්කොම ටික select all කරගන්න ඕනේ. මේ mouse එකේ right click කරලා copy කියන බොත්තම click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මොකක්ම හරි එක තැනක දාගන්න ඕනේ. මම මේකට folder එකක් හදලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් ඕන folder එකක් නැත්නම් ඕනෙම දෙයක copy paste කරන්න guys. එහෙනම් අපි guys අපි මේ කොහේ හරි copy paste කරමු. මම මේක pictures කියලා තියෙන videos කියලා තියෙන තැනක guys copy paste කරන්න ලෑස්ති වෙන්න. එහෙනම් guys අපි කරන්න ඕනේ mouse එකේ right click කරලා යටම තියෙන paste කියන බටන් එක click කරන්න ඕනේ. guys අපිට මෙන්න මෙහෙම යන scene එකක් පෙන්වුම් කරනවා. ඊට පස්සේ guys දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ copy කරගන්න හැටි. ඊට පස්සේ guys අපිට මේක ඒ වීඩියෝ කියන අපි දාලා ෆෝල්ඩර් එකකින් හොයාගන්න පුළුවන් වෙනවා. ඕගලන්ට ඒක නරඹන්නත් පුළුවන් වෙනවා. දැන් අගේ වීඩියෝ එක ඕගලන්ට ප්‍රයෝජනයක් වුණා නම් මගේ වීඩියෝ එක subscribe කරලා bell icon click කරන්නත් අමතක කරන්න එපා.